අන්න අද අපි හෝටන් තැන්න යන්න සිකුරාදා දවසක හවස මේ කැම්පස් එකෙන් පිටත් වුණා. යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ඊළඟ දවසේ තමයි ඔන්න හෝටන් තැන්න යන්න අපි ලෑස්ති වෙන්න හිතන් ඉන්නේ. අපි වැඩිවට පැත්තෙන්ද යන්නේ? මේ සිරෙක්කුඩ ඇඳේ දාගත්ත තවත් මේ දෙකක් දෙන්න මගත් හිතන්නේ. අපි දැන් මේස් ගන්න දාගත්තා. මාරම සීතලයි ළමයි වැලිමඩ බදුල්ල කිව්වම ඉතින් අහන්න දෙයක් නැහැනේ. පුදුම සීතලක් තිබුණේ රෑ. ඔහිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඉතාමත් සුන්දර ග්‍රාමීය ගම්මානයක්. ඉතින් ඔය ඔහිය වඩා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මන් දන්න තරමින් හෝටන් තැන්නට පිවිසෙන්න තියෙන හොඳම මාර්ගය. මට ආසාවක් තිබුණා ඔහියට එන්න මීදුමෙන් වැහිලා තියෙන වෙලාවක. හැබැයි මට එන්න හම්බුනේ ටිකක් ඉරේලිය පැව්වට පස්සේ. එතකොට මීදුමේ වෙලාවෙ තිබුණේ නෑ. ඒ වුණාට අපි වාහනය නවත්තලා බලන්න ගියපු තැන හරිම ලස්සනයි. මම ආටිකල් එකක් කියවුවා. ඒකේ තිබුණේ ඔහිය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා දල වශයෙන් මීටර් 1774ක්, ඒ කියන්නේ අඩි 5820ක් වගේ ප්‍රමාණයක උසකින් පිහිටලා තියෙනවා කියලා. ඔහිය ස්ටේෂන් එක අපි හැමෝම අහලා තියෙනවා. බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ තමයි ඔහිය ස්ටේෂන් එක තියෙන්නේ. ඔයා කන්න ආසම දෙයක් අනේ අවුරුදු 12කට පස්සේ නිර්මල් පිටලා තියෙනවා බලන්න තමයි අපි ආවේ. මම බලපුව ආටිකල් එකක තිබුණා මේ නිර්මල් විශේෂ 29ක් වගේ හොටන් තැන්න තියෙනවා කියලා. නේද ඊයේ මීදුම අනේ මම මේ
පළවෙනි වතාවට තමයි මම හොටන් ප්ලේස් වලට ආවේ. මේ ඉදුම මේ වෙලාවේ මාරම ලස්සනයි ළමයි බලන්නකෝ. මේ ළමයි ගෝන අං වගේයක්. මේ හෝටන් තැන්නේ ගෝන්ු විශේෂ ලංකාවට ආවේනික ගෝන්ු විශේෂ බොහෝ ප්‍රමාණයක් ඉන්නවා කියලා අහන්න ලැබුණා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටලා තියෙන ප්‍රදේශයක් විදියට අද්විතීය කඳුකර පද්ධතියක් විදියට තමයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම කැපී පෙනෙන පූර්වාවිෂණයක් සහිත ඉහළ මට්ටමේ ජෛව විවිධත්වයක් තියෙන ප්‍රදේශයක් තමයි හෝටන් තැන්න කියලා කියන්නේ. ලංකාවේ ආවේනිකත්වයට වඩා ප්‍රසිද්ධ තැනක් විදියට අපට හඳුන්වන්න පුළුවන්. ආකර්ෂණීය ස්ථානයක් විදියට ලෝකාන්තය හඳුන්වන්න පුළුවන්. කඳුකර සදාහරිත වනාන්තර කුලයට තමයි අයිති වෙන්නේ. තෙත්බිම් විශාල ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා. මම ආටිකල් එකක එහෙම දැක්කා සම්බාර් කියලා මූ විශේෂයක් මේ කලාපයේ ඉන්නවා කියලා. ඒ වගේ ආවේනික ශාක හා සත්තු විශාල ප්‍රමාණයකට නිවහන සලසලා තියෙන්නේ හෝටන් තැන්න. ඒ වගේම ආවේනික පක්ෂි විශේෂ රාශියක් ගැන සඳහන් වෙනවා. මම නම් කියන්නේ සබාධමත් එක්ක මිනිස්සු ඉන්න ඕන. සබාධමට මිනිස්සු ලං වෙන්න ඕන. හැබැයි ඒ සබාධම විනාශ වෙන්න දෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ යන එකේ නෙමෙයි. ඒ දේවල් විඳින එකේ නෙමෙයි. හැසිරෙන විදිහේ ගවේෂණය කරන්න නැතුව පරිසර පද්ධතිය ගැන දන්නේ නැතුව අවබෝධයක් නැතුව ගියාම පරිසරය ගැන කිසිම හැඟීමක් නැහැ. නොදැනුවත්ව සමහර විට විනාශ වෙන්න පුළුවන්. නොදැනුවත්කම නැති කරගෙන දැනුවත් වෙලා මම නම් කියන්නේ මේ දේවල් ගැන ගවේෂණය කරන්න. එතකොට පරිසරයට පොඩිවත් හානියක් කරන්න හිතෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් විදියට 2010 යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් විදියට ප්‍රකාශයට පත් කරපු තැනක් තමයි හෝටන් තැන්න කියලා කියන්නේ. Simula
ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බීකසැල්ල, ඒ වගේ විශේෂ තැන් ගොඩක් හෝටන් තැන්න තමයි පිහිටලා තියෙන්නේ. ඇත්තටම අපි හිතන් හිටපු තැන් ගොඩක් අපට බලන්න බැරි වුණා. මොකද හොඳටම වැස්සා එදා. හරිද ඔයාගත්තා? මේ මන් රොබින් යනවා ආන්ටි. ඒ බුස්සාරණ අපි ආයෙත් නා. ඔන්න ඔය විදියට අපි අපේ ගමන ඉවර කරලා ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් දවසක ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙත් හම්බෙමු.